ආයිබෝවන් මම ජෝතිෂවේදී පානදුරේ මංජුල පෙරේරා. කන්‍යා ලග්න හිමියන්ට අඟහරු ග්‍රහ මාරුට අදාළව පොදු ලග්න පලාපල ඉදිරිපත් කරන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් අඟහරු ග්‍රහය ඔබගේ 5 වෙනි වන මකර රාශියේ සිට 6 වෙනි වන කුම්භ රාශියට 2026 පෙබරවාරි මාසයේ 23 වෙනිදා මාරු වෙනවා. ඉතින් ඒ මාරු වන අඟහරු ග්‍රහය නැවතත් ඔබගේ 6 වෙනින් 7 වෙනි වන මීන රාශියට ප්‍රවිෂ්ඨ වෙන්නේ 2026 අප්‍රේල් මාසයේ 2 වෙනිදා. ඉතින් මම ඒ අවස්ථාව තිරේ දිස් වෙන සලස්සලා තිනවා ඔබට. ඉතින් මෙන්න මේ කාලයට අදාළව අඟහරුගේ චලිතය සම්බන්ධයෙන් ගෝචරයේ සම්බන්ධයෙන් පලාපල කීමේදී අපිට ගැටලුවක් මතුවෙනවා. මොකද මේ 6 වෙනිනේ මේ වෙලේ ගමන් කරන්නේ අඟහරු විතරක් නෙවෙයි. අඟහරු සමග Taman තවත් ග්‍රහයෝ 3 දෙනෙක් 6 වෙනිනේ ගෝචර වෙනවා අඟහරු සමග සංයෝග වෙමින් සංයෝග නොයෙමින්. ඉතින් මෙතෙන්දී විශේෂයෙන් මේ අඟහරු ග්‍රහය මෙතන ගමන් කරන රාහු ග්‍රහය සහ මෙතන ගමන් කරන රවි ග්‍රහයාට මේ 6 වෙනින සුබයි. ඉතින් සුබ ස්ථානයක් ගෝචර වශයෙන්. ඉතින් අඟහරු ග්‍රහය 6 වෙනිනේ ගෝචර වීම සුබයි කියලා හිතලා ඒට අනුයාත වෙලා පලාපල කියන්න ගියොත් එම පලාපලය ප්‍රායෝගික මට්ටමට එනකොට වෙනස් වෙන්න වරදින්න ඉඩකඩ බොහෝ සෙයින් වැඩි. මොකද මෙතන රාහු ග්‍රහය සමග සංයෝග වෙනවා. ඒ වගේම අඟහරු ග්‍රහය බුධ ග්‍රහය සමග සම්බන්ධ වෙනවා. බුධ ග්‍රහය වක්‍ර වෙලා මේ ඉදිරි කාලෙත් ගමන් කරන්නේ. ඉතින් ඔබට මේ වෙනකොට තිරේ දිස් වෙන සලස්සලා තියෙනවා. එක පැත්තකින් අඟහරු ග්‍රහය පමණක් ඔබගේ කේන්ද්‍රයට අන්තර්ගත කරලා අනිත් පැත්තෙන් අඟහරු සමග අනිකුත් ග්‍රහයොත් මේ කාලයේදී ගෝචරන ආකාරය ගැන පැහැදිලි කරන්න සටහනක් විදිහට. ඉතින් ඔබ හොඳට බලන්න මේ දෙවෙනි සටහනේදී අඟහරු ග්‍රහය තනියෙන් නෙවෙයි මේ 6 වෙනිනේ ඉන්නේ තවත් ග්‍රහයෝ 3 දෙනෙක් එක්ක. ඉතින් මෙතන සාමූහික ප්‍රතිඵලය ගන්නකොට අඟහරු 6 ගමන් කරන අවස්ථාවේ ගන්න ප්‍රතිඵලයට වඩා වෙනස් වෙනවා. රාහු ග්‍රහය සහ බුධ ග්‍රහය සහ රවි ග්‍රහය සමග සංයෝග වෙමින් කරනකොට ඇති කරන සාමූහික පලාපලය. ඉතින් 6 වෙනින් කියන්නේ සතුරු කරදර රෝග පීඩා. ඉතින් කන්‍යා ලග්න හිමියනි අඟහරු ග්‍රහය තනියෙන් මේ 6 වෙනිනේ ගියා නම් ඇත්තටම රෝග පීඩා දුරු වෙන්න සතුරු කරදර දුරු වෙන්න හොඳයි කියලා අපිට කියන්න පුළුවන් වුණාට මේ අවස්ථාව ඊට වඩා ගොඩක් සංකීර්ණ වෙනස් අවස්ථාවක්. මොකද රාහු ග්‍රහය යම් තවත් ග්‍රහයන් සමග සංයෝග වෙලා යනකොට ඊට වඩා වෙනස් පලාපලයක් මෙතනට ඇති වෙන්න පුළුවන්. ඉතින් මගේ නාලිකාව හරහා මම ආවට ගියාවට ලග්න පලාපල ඉදිරිපත් කරන්නේ නැහැ. බොහොම නිවැරදි තාර්කික ක්‍රමයක් අනුගමනය කරලා තමයි ඔබට ලග්න පලාපල ඉදිරිපත් කරන්නේ. මේ අඟහරු ග්‍රහය 8 වෙනි අධිපතිය විදියට 6 වෙනිනේ යාම කන්‍යා ලග්න හිමියන්ට සාරලා කියන යෝගය උදා වෙනවා. ඒ වගේම අඟහරු ග්‍රහයාට 3 වෙනි අධිපතියත් මේ වෙලාවේ ඇති වෙනවා. ඉතින් එතෙන්දී යම්කිසි යෝගයේ තියෙන වාසිදායක ස්වභාවයක් ඔබට නැතුවා නොවේ. නමුත් රාහු ග්‍රහයාට සහ බුධ ග්‍රහයා සමග එකට ගමන් කිරීම තුළ ඔබට ඇතිවන පීඩනකාරී ස්වභාවයක් මේ හරහා ගොඩනගෙන්න පුළුවන්. සමහර විට කන්‍යා ලග්න හිමියන්ට මේ වෙලේ සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. බලාපොරොත්තු රහිත සතුරු කරදර ඇතිවීමේ අවදානමක් මේ කාලය තුල පෙනලා තියෙනවා. ඒක නිසා ඒකට මුහුණ දෙනවන ඔබ කරන්න ඕන අනවශ්‍ය සතුරන් බිහි කර යාමට නොගොස් ඔබ ඔබගේ වචනය පරසම්මේ කතා කරමින් අන්‍යයන්ගේ හිත් නොරිදෙන විදියට කතා කරමින් අන්‍යයන්ගේ හිත් නොරිදෙන විදියට හැසිරෙමින් කටයුතු කරන්න මේ වෙලාවේ විශේෂයෙන් වග බලා ගන්න ඕන. එසේ නොවුනොත් ඔබ නොදැනුවත්වම සතුරන් ඔබ ආසන්න වටපිටාව තුළ බිහිවීමේ අවදානම තියෙනවා. ඉතින් ඒ වගේ සතුරු කරදරයක් ඉස්මතු වුණොත් ඔබගේ වැඩ කටයුතු ටිකක් ප්‍රමාද වෙන්න, වැඩ කටයුතු අතරමඟ නතර වෙන්න ඉඩකඩ තියෙන්න පුළුවන්. ඒ ඔබ යන මාවතට මේ සතුරු කරදරය එකතු වුණොත්. ඒක නිසා මෙතෙන්දී අනිත් කාරණය තමයි මේකෙදී මේ සතුරු කරදර වලින් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමවේදය තමයි ඔබ මෛත්‍රී භාවනාවට යොමු වීම, මෙත් සිත වැඩිම. අන්‍යයන් කෙරෙහි දේශ සහගත සිත් ඇති නොකරගෙන අන්‍යයන් කෙරෙහි මෛත්‍රී සිත වපුරවමින් ඉදිරියට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණොත් ඔබට මේ අභියෝගය බොහොම ලේසියෙන් ජය ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට දේශ සිතක් ඇති වුණ බව දැනගත්තත් ඒ දැනගත්ත සිත ඇති වෙලා පැවතිලා නැති වුණු බව දැන ගැනීම වගේ විදර්ශනා වගේ පැත්තකට යන්න පුළුවන් වුණොත්, විදර්ශනා භාවනාවකට යොමු කරගන්න පුළුවන් වුණොත් ඔන්න ඔබ විශාල කුසලයක් මේ වෙලාවේ අත්පත් කරගත්ත කන්‍යා ලග්න හිමියෙක් වෙනවා මේ වෙලාවේ මේ ගහ ගෝචරයම තුලදීම. ඔය කේන්දරේ බලව ගන්න ඕනේ කියලා හිත ඉන්නවද?
ඒත් කාර්යබහුල ජීවිතයත් එක්ක ඒකට වෙන් කරන්න වෙලාවක් විශ්වාසවන්ත තැනක්වත් නැතිකමින් ඉන්නවා නම් මෙන්න හොඳම විසඳුම. ප්‍රවීණ ජ්‍යොතිෂවේදී පානුදුරේ මංජුල පෙරේරා මහතා ලවා මුදල් ගෙවා සජීවීව WhatsApp හරහා ඕඩියෝ කෝල් එකකින් ඔයාගේත් පවුලේ අයගේ කේන්දර බලව ගන්න. ඒ වෙලෙහිම ගැටලු ඉදිරිපත් කර ඒවා වලට විසඳුම් ලබා ගන්න වගේම විශ්වාසනීය ඉක්මන් සේවයක් ලබා ගන්න. වෙලාවක් වෙන් කරගන්න දැන්ම අමතන්න. වැඩි විස්තර සඳහා www.manjulaperera.com වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් WhatsApp පණිවිඩයක් එවන්න. ඉතින් සතුරු කරදර වගේම තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ රෝග පීඩා ගැනත් මේ 6 වැන්නෙන්ම කියවෙනවා. ඉතින් යම්කිසි ආකාරයක අඟහරු 6 වැන්නට යාම නිසා රෝග පීඩන වලින් බැහැර වෙන්න පුළුවන් කියලා තර්කණය ගොඩනැග්ගත් මම කලින් කියපු ආකාරයට මෙතෙන්දී ඇතිවන අනිකුත් ග්‍රහයන්ගේ ඒ සාමූහික ඵල එකතු වුණාම ඔබගේ ශරීර සෞඛ්‍යය යම් ආකාරයකට පීඩනයකට ලක් වෙන්න හේතුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් ඒ වගේම ඔබ මේ වෙනකොට යම්කිසි රෝගයකින් පීඩා විඳි කන්‍යා ලග්න හිමියෙක් නම් ඒ සඳහා නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගෙන වෛද්‍යවරයා විසින් නියම කරන ලද නිවැරදි ඖෂධ මාත්‍රාව අරගෙන බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න වග බලා ගන්න ඕන. ඉතින් සමහර විට මේ කාලයේදී යම් යම් රෝග සම්බන්ධයෙන් සමහර විට අනවශ්‍ය බියකට වගේ දේවල් වලට පවා පත්වීමේ අවදානම මේ වෙලාවේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවකදී ඔබ බොහොම නිදහස් මනසක් ඒ වගේම සංසුන් මනසක් ඇති කරගන්න වග බලා ගන්න ඕන. ඉතින් සමහර විට මේ ස්වභාවය තුළ ටිකක් කැළඹිච්ච කැකෑරිච්ච ස්වභාවයක් ජනිත වෙන්න පුළුවන්. හැම විටම ඉවසිලිමත් බුද්ධිමත් තීරණ අරගෙන කටයුතු කරන්න ඕන. ඉතින් කන්‍යා ලග්න හිමියනි මේ කතා කරනකොට ඔබ හිතනවා ඇති මම ඔබ ඍණ මානසිකත්වයකට යොමු කරනවද ඔබව අනවශ්‍ය ආකාරයට බය කරනවද කියලා. මම එහෙම කරන්නේ මම ගොඩක් දේවල් ඔබට යම්කිසි සිදු වෙන්න පුළුවන් අහපත් දේවල් පවා කතා කරන්නේ ඔබගේ මනසට බොහොම බරක් නොවන විදිහට ඒ වගේම ඔබට ඒක බොහොම විඳ දරා ගන්න පුළුවන් විදිහට තමයි අවශ්‍ය උපදෙස් දෙන්නේ. එහෙම නොදී ඉඳලා හරියන්නේ නැහැ. මොකද ඔබ යම්කිසි අවදානම් තැනක් කලින් පෙන්නලා දීම තමයි ජ්‍යොතිෂවේදියාගේ කාර්යභාරය වෙන්නේ. ඉතින් ඔබගේ අදහස පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. කාලයක් තිස්සේ මාව දැන් නරඹන බොහෝ පිරිසක් ඉන්නවනේ. ඉතින් ඒ වගේම මෙම වීඩියෝට ලයික් එකකුත් දාන්න. නාලිකාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න තව ටිකක් ඉස්සරහට කතා කරගෙන යමු. ඉතින් මේ අඟහරුගේ ග්‍රහමාරුව පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. මේ කාලේ අනිකුත් ග්‍රහයන්ගේ ග්‍රහ ගෝචර අනුව සමහර පැතිවලින් ඔබට බොහොම වාසිදායක දේවල් ඇති වෙනවා. ඒ අතර ඔබ තවත් පරිස්සම් වෙන මාතෘකාවක් තමයි විවාහ ජීවිතය පැත්ත. සෙනසුරු ග්‍රහයා ඔබගේ 7 වෙනි ගෝචර වෙන්නේ. ඉතින් මේ කාලේ සිකුරු ග්‍රහයත් එතන ගමන් කරනවා. නමුත් විවාහ ජීවිතය සම්බන්ධනොත් පසුගිය කාලෙදී යම් ආකාරයේ පීඩාකාරී ස්වභාවයක් ගත කරපු විවාහ ජීවිත ගත කරපු කන්‍යා ලග්න හිමියන් ඉන්නවා. ඉතින් ඔබගේ පසුගිය කාලේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටුම්කාරී ස්වභාවයක් තිබුණා නම් ඒ ගැන අදහසක් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියලා යන්න. ඒක බොහොම වටිනවා අපිට. ඉතින් ඒ වගේම ගත්තාම මාර්තු මාසයේ සිදුවන විශේෂ ග්‍රහ සංසිද්ධි වලින් ඔබට වෙන වෙන පැති වලින් බොහොම වාසිදායක ස්වභාවයන් ඇති වෙනවා. ඉතින් ඒ ගැන දැනගන්න නම් ඔබ මාර්තු මාසයට අදාළ 2026 මාර්තු මාසයට අදාළ ලග්න පලාපල නැරඹුවා නම් ඔබට ඒ ගැන ලොකු අදහසක් ගන්න පුළුවන්. මේ දවස්වල ඒ වැඩසටහන නිෂ්පාදනය කරමින් පවතින නුදුරු දිනයකදී එම වැඩසටහන අන්තර්ජාලයට මුදා හරින්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අඟහරු ග්‍රහයා ඔබගේ 6 වැන්නේ ගෝචර වෙන කාලය ගැන ඔබට යම් අදහසක් ගන්න මම ටිකක් වාසිදායක වෙන කාරණාවක් කියන්නම්. ඒ තමයි මේ 6 වැන්නට මේ කුම්භ රාශියට අඟහරු මීට කලින් ආපු වකවානුවක් ගැන ඔබට පෙන්ලා දෙන්න. එතකොට පුළුවන් ඒ කාලේ ඔබට සිදු වෙච්ච දේවල් මොනවද සිදු නොවෙච්ච දේවල් මොනවද කියලා ටිකක් කල්පනා කරන්න. ඉතින් ඔබට ඒ ගැන කතා කරන්න මම අදහසක් දෙන්න කලින් මම මේ වකවානුව තිරේ දිස් වෙන්න සලස්වන්නම්. ඒක උනේ 2024 අවුරුද්දේ. 2024 අවුරුද්දේ මාර්තු මාසේ 15 වෙනිදා සිට 2024 අවුරුද්දේ අප්‍රේල් මාසේ 23 වෙනිදා දක්වා කාලය මේ වගේම අඟහරු ඔබගේ 6 වෙන්නේ ගියා. හැබැයි ඒ අවස්ථාව ඊට වඩා ටිකක් වෙනස්. මොකද එතකොට සෙනසුරු ග්‍රහයත් එක්ක තමයි අඟහරු ග්‍රහය 6 වෙන්නේ ගියේ කුම්භ රාශිය. මේ වෙලාව ඊට වඩා ටිකක් වෙනස් වෙනවා. රාහු ග්‍රහය සමග තමයි මේ වෙලේ අඟහරු ග්‍රහය ගමන් කරන්නේ. බුධ ග්‍රහයත් වක්‍ර වෙලා එතන ලග්නාධිපතිය ගමන් කරනවා. ඉතින්
කන්‍යා ලග්න හිමියනි දැන් ඔබට පොඩ්ඩක් මතකයේ ආවර්ජනය කරන්න පුළුවන් මම ඔය කියපු කාලය තුළ ඔබට මොනවද සිදු උනේ මොනවද සිදු නොවුනේ කියලා. ඉතින් ඊට සමගාමී දේවල් මේ වෙලේ සිදු වෙන්නත් පුළුවන් සිදු නොවෙන්නත් පුළුවන්. ඉතින් මේක ඔබට බොහෝ ප්‍රයෝජනවත් වෙයි බොහෝ වාසිදායක වෙයි. මේ සම්බන්ධයෙන් යම්කිසි අදහසක් ඔබට පැහැදිලිව ලබා ගන්න ඔබගේ ජීවිත අත්දැකීමක් තුලින්ම මේකට. ඉතින් කන්‍යා ලග්න හිමියනි අපි මේ අඟහරු මාරුව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන ඔබව ආරක්ෂා කරන්න ඔබට උපදෙස් ටිකක් දෙන්නයි මේ වෙලාවේ සූදානම් වුණේ. ඉතින් අපි නැවතත් මේ වැඩසටහන හමු වෙන බලාපොරොත්තුවක් තියාගෙන අද වැඩසටහන සමුගන්නවා. ඔබගේ අදහස පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න මේ මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබට මම කියපු විදිය කොහොමද හිතට දැනුනේ කොහොමද ඒ ගැන ඔබ ඉදිරියේ කටයුතු කරන්න සැලසුම් කරන්නේ කොහොමද කියන වගේ අදහස් පල්ලෙහා ලියලා යන්න. ඉතින් කන්‍යා ලග්න හිමියනි හැම දෙයකදීම අපිට එන ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යාම තමයි ජීවිතේ ජය ගන්නවා කියන්නේ. ප්‍රශ්න නැති ජීවිත නැහැ. ප්‍රශ්න කියන්නේ ජීවිතය ලස්සන කරන ජීවිතේ හැරවුම් ලක්ෂ ගෙන දෙන ජීවිතේ ලස්සන දෙයක්. ඉතින් කන්‍යා ලග්න හිමියනි මේකත් ඔබගේ ජීවිතේට ලස්සන දෙයක් බවට පත් කරගන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන අද වැඩසටහන සමුගන්නවා. ඔබගේ සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු වෙන සුබම සුබ අනාගතයක් ඔබට උදා වේවා. ඔබට සම්මා සම්බුදු සරණයි.